එතකොට අපේ තාත්තා කවුද? නරේද්ද? මොකෙද්ද? කවුද දන්නේ? මේ ගැල්කරුවෝ ඉදිරියට පයින්නවා කේසර කාන්තාවගේ ඒ රූපසපුව දැකලා ඈත ඉඳලා මොකද කරේ? නැට්ට වනන්න පටන් ගත්තා, කන් දෙක නැමෙන්න පටන් ගත්තා. හොඳයි, ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ. අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ සිංහබාහු නාට්‍යයට පාදක වෙච්ච මහාවංශයේ සිංහලයේ බිහි වෙච්ච කතාව. ඉතින් අද මම ඕගොල්ලොන්ට මහාවංශයේ කොහොමද සඳහන් වෙන්නේ සිංහලයේ බිහි වෙච්ච කතා පුවත කියන එක ඕගොල්ලොන්ට අද මම සත්සුදක්සේ පැහැදිලි කරලා දෙනවා. ඉතින් පුතේ එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයාගේ සිංහබාහු නාට්‍යයේ දෙවන ඛණ්ඩයේ එන ලෙන අතහැර යාම කොටස තමයි ලෙන අතහැර යාම. ලෙන අතහැර යාම කොටස තමයි 10 ශ්‍රේණියට නියමිතව තිබෙන්නේ. ඉතින් මේ ලෙන අතහැර යාම කතාවට එන්න කලින් මහාවංශයේ සිංහලයේ බිහි වෙච්ච කතා පුවත ගැන අපි පොඩ්ඩක් විමර්ශනය කරලා බලමු. මේ සිදුවීම සිදු වෙන්නේ ආදරණීය දුවේ පුතේ අපේ ශ්‍රී ලංකාවේ නෙවෙයි මහාභාරතය. ඒ කියන්නේ වර්තමානයේ ඉන්දියාවේ. එතකොට අතීතයේදී මහාභාරතය කියලා හැඳින්වුවේ ඉන්දියාවට පමණක් නෙවෙයි, ඉන්දියාව, පාකිස්තානය සහ බංගලාදේශය ඒ කොටස අපි අතීතයේදී හැඳින්වුවා මහාභාරතය කියලා. මේ මහාභාරතයේ සිදුවෙච්ච සිදුවීමක් මූලික කරගෙන තමයි සිංහබාහු නාට්‍යයට මේ මහාවංශයේ කතාව කරලියට එන්නේ. ඔන්න ඉන්දියාව තියෙනවා. ඉන්දියන් සාගරයට යටින් ලස්සන සුන්දර අපේ ශ්‍රී ලංකාව තියෙනවා. රයිට්. මේක සිද්ධ වෙන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ පුතේ වගු රට. මොකද්ද? වගු රට. අහලා ඇති වගු රට නරනිදු දඹදිව පරසිදු. එතකොට වගු රට තියෙන්නේ කොහෙද? ඉන්දියාවේ. වගු රට නරනිදු දඹදිව පරසිදු හටදා මම වෙමි දෙටුදු. එතකොට වගු රට මේක තව නම් කියනවා වංගදේශය. වර්තමානයේ නම් මේ වගු රට අපි හඳුන්වනවා බංගලාදේශය. බංගලාදේශය නේද? හැමෝම දන්නවා බංගලාදේශය. ඉතින් මේ වගු රට හිටියා රජ කෙනෙක්. කවුද පුතේ? රජ කෙනෙක්. ඔන්න ඉන්දියාව වගු රට රජුරෝ කෙනෙක්. මේ වගු රට රජුරොන්ට ඒ ඉන්දියාවෙම කලිංගු දේශය කියලා ප්‍රදේශයක් තිබ්බා. කලිංගු දේශය. රයිට්. මෙන්න මේ කලිංගු දේශයෙන් කුමාරිකාවක් සරණ පාවා දුන්නා මේ වගු රට කාටද? රජුරොන්ට. මේ වගු රට රජුරෝයි මේ කලිංගු දේශයේ කුමාරිකාවටයි දාව ඔන්න ඉන්න කලිංගු දේශයේ කුමාරිකාවටයි දාව ඉපදුනා ආදරණීය දුවේ පුතේ ලස්සන දියණියක්. රයිට්. ලස්සන දියණියක්. මෙයා රූප සම්පත්තියෙන් හරිම විචිත්‍රවත් ලස්සන කෙනෙක්. හැබැයි මෙයාගේ පොඩි අවුලක් තිබ්බා. පොඩි ගැටලුවක් තිබ්බා. මෙයා පොඩි විසමාචාරී ගති පැවතුම් තියෙන කෙනෙක්. මේ දියණිය උපතින්ම ලස්සන වුණාට මෙන්න මේ දියණියට පොඩි ගැටලුවක් තිබ්බා. ඒ තමයි මේ දියණිය උපතින්ම විසමාචාරී ගති පැවතුම් වලින් සමන්විත කෙනෙක්. අන්න විසමාචාරී ගති පැවතුම් තිබ්බ කෙනෙක්. ඒ කියන්නේ මෙයා කියන දෙයක් අහන්නේ නැහැ. දෙමව්පියන්ට කීකරු නැහැ. ඔහේ ඇවිදිනවා. ඒ සෙල්ලක්කාර ජීවිතයක් ගත කරපු ගැහැණු ළමෙක්. මෙයාට නිදහසේ ජීවිතය ගත කරන්න අවශ්‍යතාවයක් උදා වුණා. කියන්නේ මෙයා නිදහසේ ජීවත් වෙන්න කැමති. එහෙ මෙහෙ ඇවිදින්න, විනෝදකාමීව හැසිරෙන්න, කෙලිලොල් කරන්න, නේද කොල්ලොත් එක්ක ඇවිදින්න එහෙම කෙනෙක්. ඉතින් මෙයාට මේ තිබ්බ මේ ගැටලුව දෙමව්පියන්ට ලොකු ප්‍රශ්නයක්. නේද? රාජකුමාරිකාව මෙයා ඉතුරු කෙනෙක්ගේ සහ රාජකුමාරිකාවක්ගේ දියණියක්. රාජකුමාරිකාවක් මෙයා. ඉතින් රාජකුමාරිකාවට මේ වගේ ගති පැවතුම් එච්චර හොඳ නැහැනේ.
මෙයා කොච්චර නිදහසට ප්‍රිය කරනවද කියනවනම් මෙන්න මේ වගුරට ඉඳන් මගධ දේශයට ආදරණීය දුවේ පුතේ ගැල්කරුවෝ කියන්නේ කාටද? කරත්තකරුවෝ. වර්තමානයේ ඔය කරත්ත දැක ගන්න ලැබුණ නැති වුණාට අතීතයේදී ප්‍රවාහන මාධ්‍ය උනේ කරත්ත තමයි. දැන් ඉතින් ඔය එක බස් පාට විචූර්ණ බස් ගියාට ඉස්සර ගියේ ඉතින් කරත්ත තමයි නේද? ඔය සුපෝපභෝගී කරත්ත නේද? තොරම්බල් කරත්ත එහෙම අහලා ඇතිනේ. ඉතින් මගධේ අගනුවර තමයි පුතේ රජගහ නුවර. අහලා ඇති. රජගහ නුවර. මගධේ අගනුවර රජගහ නුවර. ඔය මගධයට කිව්වා පාටලීපුත්‍රය කියලා. එතකොට මේ පාටලීපුත්‍රය තමයි නැත්නම් මගධේ තමයි බුදුදහමයි ජෛන ආගමයි ප්‍රචලිත වෙන්න හේතු වුණු ප්‍රදේශය තමයි මගධේ කියන්නේ. ඒකට අහු වෙනවා මේ ලාටා රට නැත්නම් ගුජරාට් ප්‍රාන්තයේ වර්තමානයේ. එතකොට මේ ලාටා රට ප්‍රදේශයේදී මේ ගැල්කරුවෝ ඉදිරියට පයින්නවා කේසර සිංහයෙක්. මෙයා ඉසේමසේ සිංහයෙක් නෙවෙයි සිංහ රාජෙක් පයින්නවා. එතකොට ගැල්කරුවෝ කරත්ත දාලා මොකද කරන්නේ? පිටිපස්සට දුවගෙන යනවා. හැබැයි කුමාරිකාව නම් එහෙම පස්සට දුවේ නැහැ. අර ඈතින් එන සිංහයාගේ කේසර විදහාගෙන එන සිංහයාගේ නේද? ඒ ලස්සන දැකලා ඒ කුමාරිකාව වසීකృత වෙලා නේද? ඒ සිංහයා දෙසටම ගියා. ඒ සිංහයා අර කාන්තාවගේ ඒ රූපසපුව දැකලා ඈත ඉඳලා මොකද කරේ? නැට්ට වනන්න පටන් ගත්තා, කන් දෙක නැමෙන්න පටන් ගත්තා. ඒ සමගම අර කාන්තාව දැනගත්තා මූණම්මාව කන්නේ නැහැ. සිංහ සීවලි කියලා. එතකොට සිංහ බාහුයි සිංහ සීවලි දෙන්න නිමුන්න. මේ වැඩිමහල් කෙනා තමයි සිංහ බාහු අයියා. මෙයා අයියා අරයා නංගි. right. මේ දෙන්න කොහොම හරි එහෙම ජීවත් වෙනකොට මේ දෙන්නයි දැන් සිංහයි ජීවත් වෙනකොට මේ පොඩි කාලේදී සිංහයාගේ වෙනස මේ දරුවන්ට පේන්නේ නැහැ. මේගොල්ලෝ මිනිස්සු වගේ සිංහෙක්. එයා ඇවිල්ලා තිරිසනේ. පොඩි කාලේදී ළමයිට මේකේ වෙනස තේරෙන්නේ නැහැ. හිතන්නකො තාත්තා මැරිලා ඉන්න උදාහරණයක් තාත්තා මිය ගිය පවුලක කෙනෙක්. අම්මා විතරයි ඉන්නේ. අම්මට පොඩි කාලේ දරුවන්ට කියන්න පුළුවන් තාත්තා රට ගිහිල්ලා තාත්තා රස්සාවකට ගිහිල්ලා බොරු කියන්න පුළුවන්. හැබැයි ළමයි ලොකු වෙනකොට මේ බොරුව හංගගෙන ඉන්න බැරි වෙනවා. කොහොම හරි එකමත් එක දවසක මේගොල්ලෝ අවුරුදු 16ට විතරපත් වුණාට පස්සේ සොරොස්විය 16ට විතරපත් වුණාට පස්සේ මේගොල්ලෝ මේ ලෙනෙන් එළියට යන්න පොඩි තාත්තත් පොඩි ඉල්ලීමක් කරනවා. හැබැයි තාත්තා කියනවා යන්න දෙන්නේ නැහැ. එතනදී තාත්තගේ අතින් නැත්නම් තාත්තගේ කටින් වචනයක් පිට වෙනවා. ඒ තමයි තොපනරයන්. තොපනරයන්. එතකොට මේ වචනේ කවුද අල්ලගන්නේ? සිංහ බාහු සහ සිංහ සීවලි අල්ල ගන්නවා. වැඩියෙන්ම සිංහ බාහු මේක අල්ල ගන්නවා. ඒක තමයි කියන්නේ අපි දෙමව්පියොන්ට දරුවන් ඉස්සරහා යම්කිසි දෙයක් ප්‍රකාශ කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඇයි? දරුවෝ දෙමව්පියෝ කියන දේවල් විශ්වාස කරනවා. කොටින්ම මේ වගේ පෞල් ප්‍රශ්න. එතකොට සිංහයා කල්පනා කරනවා යකෝ අපි නරයෝ කියන්නේ අපි මිනිස්සු. එතකොට අපේ තාත්තා කවුද? නරයෙක්ද? මොකෙද්ද? කවුද දන්නේ? එතකොට අන්න පුතාගේ හිත මොකද වෙන්නේ? කුහුලෙන් ඉතිරෙනවා, කුතුහලයෙන් ඉතිරෙනවා. නේද? පුතා බලනවා නැට සමවන්නේ වෙනස පෙනෙන්නේ විලස පියාණන්ගේ. සමාන නැහැ. තාත්තගේත් වෙනයි. අපේත් වෙනයි. තාත්තට මයිල් ගොඩක් තියෙනවා. අපිට මයිල් නැහැ. තාත්තගේ මූණ වෙනස්. තාත්තා කන්නේ මස් විතරයි. නේද? එතකොට තාත්තා ගොරවනවා. තාත්තගේ හැසිරීම වෙනස්. තාත්තට ලොකු නියපොතු තියෙනවා. අපිට ලියපොතු නැහැ. එතකොට තාත්තගේ පුතාගේ වෙනස සංසන්දනය කරනවා. සංසන්දනය කරලා මේ ගැන විමසන්නේ කාගෙන්ද? හැම දෙයකටම යන්නේ දරුවා කාගාවටද? අම්මා ගාවට. ඉතින් අම්මාගෙන් තමයි මේ පිළිබඳව විමසන්නේ. ඉතින් අම්මා මේ හැම දෙයකටම උත්තර දෙන්න සිද්ධ වෙනවා. අම්මටත් පොඩි කාලේ බොරු කියලා මේක වහන්න පුළුවන්. හැබැයි දරුවෝ දැන් වැඩි වියටපත් වෙලා නැනමු කුරා ගොස් ඇත වයස. දරුවෝ දැන් ලොකුයි. අම්මටත් දරුවන්ට දැන් බොරු කියන්න බෑ. දැන් බොරු කියන්න පුළුවන්ද? දැන් බොරු කියලා හංගන්න පුළුවන් වයසක් නෙවෙයි.
නේද? බැලූ බැල්මටම වෙනස පේනවා සිංහයාගේ පුතාගේ දරුවන්ගේ. එතකොට අම්මට මේ කාරණාව කියන්න සිද්ධ වෙන තැනටම දරුවෝපත් කරනවා. ඊට පස්සේ අම්මා තීරණය කරනවා දරුවන්ට සිංහබාහු මේක දැඩිසේ සිංහබාහු අම්මට කරදර කරනවා. අම්මා මේක කියන්න කියලා පෙරත්තු කරනවා. හැබැයි සුප්පාදේවියට යම්කිසි අවස්ථාවකදී මේ සිදුවීම සිංහබාහුට පාපොච්චාරණය කරන්න සිද්ධ වෙනවා. අම්මා දරුවන් දෙදෙනා එක්කගෙන ඇවිල්ලා දරුවනේ එන්න වාඩි වෙන්න මංගාව. ඕගොල්ලොන්ට කියන්න දෙයක් තියෙනවා. නේද? නොපමාව මේ දේ අහන්න කියලා කියනවා. අම්මා කියනවා ඔව් ආදරණීය දුවපිටේ මේ ඔබගේ අම්මා වගුරට වංගදේශේ නේද රජ්ජුරුවන්ට දාව බිහි වෙච්ච කුමාරිකාවක්. මට ඕගොල්ලොන්ගේ තාත්තා හම්බුනේ කැලේදී. ඔගොල්ලෝ තාත්තා මට හම්බ වෙච්ච නරයෙක් නෙමෙයි, මට හම්බ වෙච්ච සිංහ රාජෙක්. මං ඔහු හා පෙමින් බැදිලා තමයි ඕගොල්ලොන්ව ජාතක කරේ කියලා. එතකොට පුතා පුදුමයටපත් වෙනවා. මගේ මෑණියන් කුමාරිකාව නේද? මටත් උරුමයි රාජ්‍ය උරුමය. දුව ඇවිල්ලා සාම්ප්‍රදායික කාන්තාව. දුව කතා කරන්නේ මොනවද? සිනිදු වස්ත්‍ර මිනි අබරණ තුමුල මාලිකා. සිනිදු වස්ත්‍ර මිනි අබරණ සාම්ප්‍රදායික කෙල්ලෙක්මයි. සාම්ප්‍රදායික කෙල්ල මොනවට දාස කරන්නේ? මැණික් ඇඳුම් වලට බලන්නකෝ ඒ ගෑනු ළමයිගේ ගෙවල් වල. ඇහුවොත් කියන්නේ ඇඳුම් නැහැ කියලා. හැබැයි කාමරේ තියන්න ඉඩමදි ඇඳුම්. එළියට විසික් කරලා තියෙන. ඇහුවොත් ඇඳුම් නැහැ. එතකොට මෙයත් සාම්ප්‍රදායික කාන්තාවක් කර ඇඳුම් වලට ඒ තියෙන ආශාව අර සිංහ සීවලීගෙන් කතුවරයා එතනදී පෙන්නනවා. කොහොම හරි දැන් ලෙන අතහැර යන්න කාලේ හරි. දැන් තාත්තා සිංහෙක් කියලා පුතාලා දැනගත්තා. දුව දැනගත්තා. එතකොට පුතා මෙතනදී දරුණු තීරණයක් ගන්නවා. ඒ තමයි මොන ප්‍රශ්නයාවත් මම මේ ලෙන අතහැරලා යනවාමයි. ඒකට හේතුව කවදාවත් තාත්තා අපිත් එක්ක මේ ගෝරතර වනාන්තරයෙන් එළියට යන්න කවදාවත් එන්නේ නැහැ. ඒකට හේතුව තාත්තට එහෙම ගිහිල්ලා ජීවත් වෙන්න බෑ. තාත්තා සිංහෙක්. අපි මැරෙනතුරු මේ ලෙනේ ඉඳියක් තාත්තා එන්නේ නැති බව පුතා පවසනවා. පුතා දැඩි තීරණයක් ගන්නවා. ඒ තමයි අම්මලාගෙන් ඉස්සලා අහනවා. අම්මේ මාත් එක්ක මේ ගල් ගුහාවෙන් එළියට යන්න කැමතිද කියලා. අම්මා කියනවා එවන් බස් දොඩුණු කිම ඔබ පියා හැරදමා අපේ යා හැකිද? නේද? අපගේ පියා ලය පැරී මැරියයි. පපුව පෙරලා මැරිලා එහෙම වුණොත්. පුතා කියනවා මට ඒකෙන් වැඩක් නැහැ. මම ඕගොල්ලෝ ආවේ නැතත් මම තනිවම යන්න සනිටුහාන් කරගත්තා කියලා තනියම යන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අම්මා කියනවා එපා දරුවෝ. මමත් ඔයාත් එක්ක එන්නම්. ඔය අවස්ථාවේදී ඊට කලින් අවස්ථාවේදී සිංහ සීවලී කියනවා. සිංහ සීවලී කියන්නේ සාම්ප්‍රදායික දුවක්. දුවලා කොහොමත් ආදරේ තාත්තට. තාත්තා වෙහෙස වෙලා වැඩ කරලා ගල් ගුහාවට ආවට පස්සේ ආහාර පිසර දෙන්නේ, අතේ පයේ තෙල් ගන්නේ නේද? අමාරුද නැද්ද කියලා අහන්නේ කවුද? දුව. ඉතින් දුවට දුකයි තාත්තව දාලා යන්න. නේද? ආදරේ හංගලා දෙන්නේ පියවරුමයි. එතකොට දුව කැමති නෑ තාත්තව හැරදාලා යන්න. හැබැයි අයියාගේ පෙරත්ති කිරීමට නේද අම්මට තීරණයක් ගන්න වෙනවා. සිංහ බාහුද සිංහ සීවලීද නැත්නම් සිංහයාද? එතකොට මේ අවස්ථාවේදී අම්මා සුප්පාදේවිය තීරණය කරනවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දරුවන්ගේ පැත්තේ හිටගන්න. බොහෝ අම්මලා එහෙම තමයි නේද? මොන ප්‍රශ්නේ ආවත් හිටගන්නේ දරුවන්ගේ පැත්තේ. එතකොට අම්මා තීරණය කරනවා දරුවන් එක්ක යන්න. ඊට